එන්න කිරස්සගේ පොඩි රවුමක් කියන්න. මං ඔයාලට කලින් කිව්වනේ මං අලුත් එපාර්ට්මන්ට් එකට ආවා කියලා. මං ඒකට අලුතින් බඩු බන්නත් ඕනේ. මේක මම විශේෂයෙන්ම කරේ මගේ හයිජීන් ප්‍රොඩක්ට්ස් shopping එකක් විදියට. අපි දැන් බලමු මොනවද මං ගත්තේ කියලා. මීට ගත්තේ මම බාත්රූම් එකට. ඔයාලට පේනවනේ මං ගොඩක් කම්පෙයාර් කරලා කොස්ට් එක අඩුවෙන් තියෙන තැන ගන්න. හැබැයි මගේ හයිජීන් ප්‍රොඩක්ට්ස් වලට නම් මං ඒ මෙතඩ් එක යූස් කරන්නේ නැහැ. ෆ්‍රයිඩේ දවසක ආවි. හැබැයි හිතා ගන්නවත් බැරි විදියට ගොඩක් ඩිස්කවුන්ට්ස් මේ බියුටි ප්‍රොඩක්ට්ස් වලට තිබුණා. ඒක නෙමෙයි. දැන් බලමු මං මොනවද ගත්තේ කියලා. මං ගොඩක්ම දේවල් ගත්තේ. මගේ ඇපාර්ට්මන්ට් එකට මුලින්ම ආවට පස්සේ කෑම ගැනත් හිතන්න ඕනේ. පහසුවෙන් හදාගන්න පුළුවන් දේවල් වගේම ඉක්මනින්ම හදාගන්න පුළුවන් දේවල් තමයි මං ගත්තේ. ඉන්කනම් ගත්තේ ස්නැක් එකක්නේ. මුලින්ම කාලින්න ඕනේ. මේක නම් ඉතින් ඔයාලා දැක්කනේ. මේක තමයි මං බාත්රූම් එකට යූස් කරන්නේ. මට අනිත් ඒවා වලට වැඩිය ඒක ස්මෙල් එකට මං ගොඩාක් කැමතියි. කවුද කියන්නකො පවුඩර් නැතුවම බැරි අය. ඇත්තටම මං පවුඩර් යූස් කරන්නේ මූණට නම් නෙමෙයි. මං උෂ්‍රත් දාලා ඇඟ සීතුවල බස තමයි මං පවුඩර් එක ඇඟට දාගන්නේ. කවුද ඩව් ප්‍රොඩක්ට්ස් ලවර්ස්ලා? ඩව් කියන්නේ මං ආසම් ප්‍රොඩක්ට්ස් එක. මේකට ඩිස්කවුන්ට් එකක් තිබුණා. මං ඒකයි ගත්තේ. මං ගොඩක්ම දේවල් ගන්න ඩිස්කවුන්ට්ස් බලන. මොකද අපිට ඒක ආයෙ ගන්නකොට වැඩි ප්‍රමාණයක් දීලා ගන්නවට වැඩිය ඒ අඩුවෙන් තියෙන වෙලාවේ ගත්තොත් එහෙම අපිට හොඳයිනේ. මේ මගේ අනිත් බඩු ටික. මේවන ඔක්කොම කිචන් එකට ගත්ත දේවල්. පපඩම් මට මේ පපඩම් එක තියාගෙන ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මං 2-3 ඒවා ගෙන දැම්මේ. මේක නම් කන්න හොඳ දෙයක් නෙමෙයි. වීඩියෝ එක දිග වැඩි වී කියලා හිතන නිසා මං ඒක මෙතනින් නතර ගන්නවා. ඔයාලට part 2 එකක් ඕනේ නම් මට කමෙන්ට් එකක් දාන්න. මං කොහොමද තනියම ඇපාර්ට්මන්ට් එක ක්ලීන් කරගත්තේ කියලා ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. එතකොට ඔයාලට පුළුවන් මාත් එක්කම දිගටම රැඳෙන්න ඉන්න. එහෙනම් මං ගිහින් එන්නම්. Thank you for watching.